හායි ළමයි කොහමද? ඔන්න ඉතින් 2026 අවුරුද්ද ඔයාලට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම අද ඔයාලට අරන් ආවේ ලස්සනම ලස්සන PowerPoint ටිකක්. ඉතින් මේක තමයි මගේ පුංචි බිස්නස් එක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ වගේ මල් හදලා පුංචි බිස්නස් එකක් පටන් අරගෙන ලොකු ආදායමක් ලබන්නේ කියලා. මගේ මේ ලස්සන පුංචි බිස්නස් එක කරන්නේ මේ වගේ ලස්සන පයිප් ක්ලීනර් එකකින්. ඉතින් ඔයාලා හිතනවා ඇති මේ වගේ පයිප් ක්ලීනර් එකකින් මොනවද හදන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට මේ පයිප් ක්ලීනර් වලින් ඔයාලට කැමති විදිහට ලස්සන ෆ්ලවර් පොට් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදපු මල් පොච්චි. මේ ඔයාලට පුළුවන් ඉතින් පාට මික්ස් කරලා ගැලපෙන විදිහට සයිස් එක අනුව ලස්සන ඩෙකරේෂන් දාලා මල් පොච්චි හදාගන්න. මේ තියෙන්නේ ඇන්තූරියම්. ඔයාලට පුළුවන් සන්ෆ්ලවර් එකකුත් හදාගන්න. මේකෙන් මම හදපු ඒවා ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ෆ්ලවර් පොට් මල් පොච්චි ඔයාලට ගෙදර ඉඳන් හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පෙන්නුවේ මේ පයිප් ක්ලීනර් වලින් හදන්න පුළුවන් එක අයිටම් එකක් ගැන විතරයි. ඉතින් මීට අමතරව අපිට පයිප් ක්ලීනර් වලින් හදන්න පුළුවන් ගොඩක් જાති තියෙනවා. ඒ තමයි කීටැක් වර්ග අපිට හදන්න පුළුවන්. මේ දවස්වල ජනප්‍රියම ට්‍රෙන්ඩ් එකක් වගේ වෙලා තමයි තියෙන්නේ පයිප් ක්ලීනර් වලින් හදන කීටැක්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම හදපු කීටැක් එක. මේ තියෙන මගේ බෑග් එක. ඉතින් මේ මගේ බෑග් එකට ලස්සන පුංචි කීටැක් එකක් හදලා මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ස්කූල් බෑග්ස් වලට, පර්ස් වලට, ඊට අමතරව ඔය බයික් වල කී වලට හැම යතුරු වලට හැම අපිට ලස්සන විවිධ වර්ගයේ පයිප් ක්ලීනර් වලින් හදලා දාන්න පුළුවන්. ඉතින් මේ කීටැක් වලට අමතරව ඔයාලට පුළුවන් තව ලස්සන මගු ටිකක් හදන්න. ඉතින් ඔයාලා FB එකේ එහෙම දැකලා ඇති ලස්සන මගු එහෙම. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට ලස්සන මගු ටිකක් හදන්න. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ මගු ටිකක් හදන්න කියලා. ඉතින් මීට අමතරව ඔයාලට පුළුවන් ඔයාලා දැකලා ඇති ගෙවල් වල මේ වගේ විතර තියෙන පිත්තල මල් වාස්. ඉතින් ඔයාලට පුළුවන් ඒ මල් වාස් වලට මෙන්න මේ වගේ සයිස් එකට හදලා මල් බුකයක් වගේ හදලා දාන්න. ඉතින් ඊට අමතරව ඔයාලට පුළුවන් බිත්ති සැරසිල්ලක් හදන්න. ඉතින් ඔයාලා දන්නවා ඇති දැකලා ඇති මේ වගේ බිත්ති වලට ලස්සන බිත්ති සැරසිලි හදනවා. ඉතින් ඔයාලට පුළුවන් එන්නේ ඒව හදලා විකුණන්න. ඊට අමතරව මල් වැල් වගේ තියෙනවා හදලා. ඉතින් ඔයාලට පුළුවන් මේ පයිප් ක්ලීනර් වලින් මල් වැල් හදලා විකුණන්න. ඉතින් මේකේ හැම එකක්ම ඉස්සරහට වීඩියෝ වලින් මම ඔයාලට ගෙනත්. ඉතින් මේ වගේ බිස්නස් එකක් ඔයාලට කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අමුද්‍රව්‍ය කොහොමද ගන්නෙ? එතකොට කොහොමද අපි කස්ටමර්ස්ලා හොයාගන්නේ? එතකොට මේ පයිප් ක්ලීනර් අපි භාවිතා කළා කොහොමද මේ වගේ ලස්සන නිර්මාණ කරන්නේ? එතකොට මේ නිර්මාණ අපි විකුණලා කොච්චර ආදායමක් අපිට ලබා ගන්න පුළුවන්ද කියන මේ හැම දෙයක්ම ඊළඟ වීඩියෝ එකේම අනිවාර්යයෙන්ම අරගෙන එනවා. මේ තියෙන ඉතින් මගේ පුංචි බිස්නස් එක. ඉතින් මෙතන තියෙන දේවල් වලට අමතරව මම කීටැග් අයිටම් හදනවා, මල් වාස් හදනවා, මල් බුකේ හදනවා. එතකොට මේ බිත්ති සැරසිලි හදනවා. ඊට අමතරව චූටි ළමයි ආස කරන ඔය හෙයා බෑන්ඩ්, කොනකටු වගේ දේවල් මම නිර්මාණය කරනවා. ඉතින් ඔයාලා මේ වගේ මගේ ලස්සන නිර්මාණ වලට ආසයි නම් ඔයාලා ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ වීඩියෝ එකක් ඔයාලට දාපු ගමන් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලාම තියාගන්න. එතකොට මම වීඩියෝ එක දාපු සැනින්ම ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාගෙන share කරගෙන යන්න. ඒක ඔයාලා මට කරන ලොකු උදව්වක්. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහට මම අරගෙන එනවා. ඉතින් දැනට මම ගිහින් එන්න. bye bye. Happy Vibe NGM YouTube channel එකට like, share, subscribe කරලා අනිවාර්යයෙන්ම bell icon එකත් click කරන්න. එහෙන් ඔබට සුබ දවසක්.